Okay guys, today I am going to explain the usage of neither nor. Neither. Neither. Neither nor. This one we can pronounce neither or neither. ඉතින් මේක ඔයාලට උච්චාරණය කරන්න පුළුවන් neither කියලාත් උච්චාරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් neither කියලා උච්චාරණය කරනවා. Neither nor. Look at this example. මම මස්වත් මාළුවත් කන්නේ නැහැ. මම මස්වත් මාළුවත් කන්නේ නැහැ. දැන් බලන්න මෙතන ඔප්ෂන් කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. මොනවාද? මසුයි මාළුයි. දැන් ඒ දෙකම කන්නේ නැහැ කියලා තමයි කියන්නේ. මම මස් කන්නේත් නැහැ මාළු කන්නේත් නැහැ. ඒ කියන්නේ දෙකම නැහැ. ඉතින් බලන්න දෙවෙනි එක්සැම්පල් එක. මට ඉරිදාවත් සරුදාවත් එන්න බෑ. මට ඉරිදාවත් සවුන්දවත් එන්න බෑ. ඉතින් ඒකේ තේරුම තමයි in English I am unable to come both days. මට දවස් දෙකම එන්න බෑ. කවද්ද දවස් දෙක? ඉරිදාවත් සමුදාවත්. ඒ කියන්නේ ඉරිදා එන්නත් බෑ, සවුන්දේ එන්නත් බෑ. ඒ කියන්නේ දවස් දෙකම බෑ. ඔන්න දෙකම බෑ. ඉතින් මේ එක්සැම්පල් එක ඔයාලට පේනවා මම කළු පාටටවත් නිල් පාටටවත් කැමති නෑ. ඒ පාට දෙකටම කැමතිද? නෑ. දෙකටම කැමති නෑ. ඔන්න දෙකම යන අදහස. ඒ කියන්නේ දෙකම යන අදහස. දෙකම නැහැ. දෙකටම නැහැ. එතකොට guys මම මේ දෙකටම නැහැ වගේ කියද්දී මුලින්ම නැයිද කියලා එක ඔප්ෂන් එකක් මෙන්ෂන් කරලා ඊට පස්සේ no කියලා දක්වලා ඊළඟ ඔප්ෂන් එක තමයි මෙන්ෂන් කරන්න ඕන. අපි බලමු එක්සැම්පල් ඇසුරේ. ඕකේ බලන්න මම මස්වත් මාළුවත් කැමති නැහැ. මෙතන මම කලින් කිව්වා වගේ ඔප්ෂන් දෙකයි මසුයි මාළුයි. කොහොමද මම කන්න කැමති නැහැ කියලා කියන්නේ? සාමාන්‍ය I don't like to eat කියලා නේද කියන්නේ? මම කන්න කැමති නැහැ කියලා ඉංග්‍රීසි කියන්නේ I don't like to eat කියලා නේද කියන්නේ? එතකොට I don't like to eat කියලා කියන්නේ මම කන්න කැමති නැහැ. මොනවද? මසුයි මාළුයි. දැන් මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ neither no. neither no කිව්වම ඒකේ තියෙනවා නෙගටිව් අදහස. ඒ නිසා neither no කියලා දක්වම ආය අමුතෙන් don't කියන අදහස ගන්න නැහැ. එහෙම නැත්නම් නෙගටිව් අදහස ගන්නෙ නැහැ. එතකොට මේ බලන්නකො මම මස්වත් මාළුවත් කැමති නැහැ කිව්වම I don't like to eat කියන්නේ නැහැ. අපි කියන්න ඕනේ මොකද්ද? I like to eat කියලා කියන්න ඕන. දැන් අදහස තියෙන්නේ කැමති නැහැ. නමුත් අපි කියන්න ඕන කොහමද? I like to eat. අපි කියන්න ඕනේ I like to eat කියලා තමයි කියන්නේ. ඊට පස්සේ neither කියලා දාලා එක ඔප්ෂන් එක දාලා මෙතන මොකද්ද? ඊට පස්සේ no වලින් පස්සේ අනිත් ඔප්ෂන් එක දානවා. මොකද අනිත් ඔප්ෂන් එක? meat. මේ බලන්නකො. මම මස්වත් මාළුවත් කැමති නෑ කියද්දි සාමාන්‍ය අදහස තියෙන්නේ I don't like to eat. නමුත් ආයේ අමුතියෙන් don't like කියන්න ඕනේ නෑ. මෙතන තියෙනවා නෙගටිව් අදහස නයිද කියන එකේ. ඒ නිසා අපි I like to eat කියලා තමයි කියන්නේ. ඒත් එක්කම I like to eat neither fish nor meat. යනු meaningful idea කියනවා මම මස්වත් මාළුවත් කැමති නෑ. I like to eat neither fish nor meat. මේ ඔප්ෂන් දෙක මාරු වෙන්න පුළුවන්. මෙතන meat එන්න පුළුවන්, අතන fish වෙන්නත් පුළුවන්. බලන්න මේ එක්සැම්පල් එක. මම රයිස්වත් කොත්තුවත් කන්නේ නෑ. මම රයිස්වත් කොත්තුවත් කන්නේ නෑ. ඒ කියන්නේ මොකද්ද? රයිස් කාලා කොත්තු විතරක් කනවද නැහැ. දෙකම කන්නේ නැහැ. ඔන්න දෙකම නැහැ. දැන් කොහොමද කියන්න පුළුවන්? මම කන්නේ නැහැ කියලානේ කියන්නේ. දැන් මම කන්නේ නැහැ කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? I don't eat. දැන් මෙතන කියන්නේ මම ওই දෙකම කන්නේ නැහැ කියලානේ කියන්නේ. එතකොට මම කන්නේ නැහැ කියලා කියන්නේ I don't eat නේ. දැන් මෙතන neither වලින් කිව්වාම ආය අමුතියෙන් don't කියලා කියන්නේ I don't කියලා කියන්න ඕනේ නැහැ. තේරුණාද? එතකොට කොහොමද කියන්නේ? I eat කියලායි කියන්නේ. දැන් අදහස තියෙන්නේ කන්නේ නැහැ කියලා. නමුත් කියනවා I eat. ඇයි ඒ neither කියන අදහස තියෙනවා නැත අර්ථේ. නෙගටිව් අදහස. එතකොට I eat කියලා තමයි කියන්න ගන්න ඕනේ. I eat කියලා තමයි පටන් ගන්න ඕන. I don't eat කිව්වොත් neither කියන ඔප්ෂන් එක ගන්න බෑ ආයි. එතකොට I eat ඔන්න apply කරනවා neither කියන වචනේ. NEITHER neither ඔප්ෂන් දෙකක් තියෙනවනේ. මොනවාද? rice.
rice. No කොත්තු. කොහොමද කියන්නේ එතකොට? මම rice වත් කොත්තුවත් කන්නේ නැහැ. ඔප්ෂන් දෙකක් තියෙනවා, දෙකම නැහැ යන අදහස. ඔය වගේ අදහස් අපිට කියන්න පුළුවන් neither no වලින්. එතකොට කන්නේ නැහැ කියලා මම කන්නේ නැහැ කියලා කියන්නේ I don't eat උනාට I අමුතුවෙන් කියන්නේ නැහැ I don't eat කියලා. ඒකේ opposite විදිහ තමයි කියන්න වෙන්නේ. ඇයි? I eat කියලා තමයි කියන්නේ. neither අදහස තියෙනවා නැතත් I eat neither rice no කොත්තු. බලන්න මේ example එක. මට ඉරිදාවත් සඳුදාවත් එන්න බෑ. ඒ කියන්නේ දවස් දෙකම එන්න බෑ. මම thumbnail එක දැක්කම දැම්මනේ දෙකම බෑ කියලා. බලන්නකෝ මට ඉරිදාවත් සඳුදාවත් ඒ කියන්නේ දවස් දෙකම බෑ. එන්න බෑ. දවස් දෙකම එන්න බෑ. දැන් එන්න බෑ කියලා කොහොමද කියන්නේ? I can't come. නමුත් මතක තියාගන්න මට එන්න බෑ කියලා I can't come කියලා කිව්වට ආයේ අපි neither no එක ගලපද්දී I can't come කියන්නේ නැහැ. ඒ වෙනුවට අපි කියනවා I can come. කියන්නේ එන්න බෑයි කියලා. නමුත් එන්න පුළුවන් යන අදහසෙන් කියනවා I can come. ඒත් දෙක ගලපනවා neither no යන අදහස. කොහොමද? I can come neither Sunday no Monday. මට ඉරිදවත් සඳුදවත් එන්න බෑ. දවස් දෙකම බෑ. ඒ අනුව I can come කියලා කියනවා. ඒත් එක්කම ගලපනවා I can come neither. එක ඔප්ෂන් එකක් දක්වනවා. එක ඔප්ෂන් එකක් තමයි ඉරිදා, අනිත් ඔප්ෂන් එක සඳුදා. no වලින් පස්සේ ඊළඟ ඔප්ෂන් එක මෙන්ෂන් කරනවා. I can come neither Sunday no Monday. බලන්න මේ example එක. look at this example. මම කමල්වත් නිමල්වත් දන්නේ නැහැ. මම ඒ දෙන්නවම අඳුරන්නේ නැහැ. ඕකනේ සරල කතාව. මම දන්නේ නැහැ කියලා ඉංග්‍රීසියෙන් කියනවා I don't know. මම දන්නේ නැත්නම් I don't know. දැන් මම කලින් කිව්වා වගේ as I mentioned early මම කලින් කිව්වා වගේ neither යන අදහසත් එක්ක අපි ඔය අදහස කියනවා නම් I don't know කියන්නේ නැහැ. මොකද neither යන අදහසත් එක්ක no යන අදහස් තියෙන නිසා I know කියලායි කියන්නේ. neither එමෙතන neither කමල් no නිමල්. එතකොට meaning එනවා මම I know neither කමල් no නිමල් කිව්වම මම කමල්වත් නිමල්වත් දන්නේ නැහැ. මං ඒ දෙන්නවම දන්නේ නැහැ. ඕකේ බලන්න මේ example එක. මම තේවත් කෝපිවත් බොන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? තේ බොන්නේත් නැහැ, කෝපි බොන්නේත් නැහැ. ඒ දෙකම බොන්නේ නැහැ. දෙකම නැහැ. දැන් මම බොන්නේ නැත්තම් I don't drink කියලානේ කියන්නේ. මේත් එක්ක neither no යන අදහස ගලපන්න බෑ. එතකොට ගලපනවා නම් කොහොමද කියන්නේ? මෙතන කියනවා මම බොන්නේ නැහැ කිව්වට අපි කියනවා මම බොනවා යන අදහසෙන් I drink කියලා කියනවා. ඒත් එක්කම ගලපනවා neither යන අදහස. ඔන්න ඔප්ෂන් දෙකක් තියෙනවා. එක ඔප්ෂන් එකක් මෙතන එනවා. ඊළඟ ඔප්ෂන් එක no වලින් පස්සේ. මොනවද ඔප්ෂන් දෙක? මම තේවත් කෝපිවත් බොන්නේ නැහැ. ඔන්න I don't drink කියන්නේ I drink neither tea. තේනේ? coffee. COFFEE. කොහොමද කියන්නේ? මම තේවත් කෝපිවත් බොන්නේ නැහැ. ඒ දෙකම බොන්නේ නැහැ. I drink neither tea nor coffee. Okay guys, now I am going to write or explain you last example of this part. මම කළු පාටට තියා සුදු පාටටවත් කැමති නැහැ.
පාට දෙකටම කැමති නැහැ. I like neither. එහෙම නැත්නම් neither. එක ඔප්ෂන් එකක් දක්වනවා. no දක්වලා අනිත් ඔප්ෂන් එක අපි මෙන්ෂන් කරනවා. We can mention two options after neither and no. මම කැමති නෑ කළු පාටට තියා සුදු පාටටවත් කැමති නෑ. කැමති නැති වුණාට I don't like කියන්නේ I like neither කළු පාට black no white. Okay. ඉතින් guys මම සිතනවා ඔයාට තේරුම් කරගන්න පුළුවන් වුණා ඇති මේ neither no යන අදහස. මේ පාඩමේ දෙවෙනි කොටස අපි දැන් පටන් ගමු. ඉතින් guys මම මේ දක්වා ඔයාලට එක්ස්ප්ලেইন කරා දෙකම කැමති නෑ කියලා. දෙකම. දැන් මම ඔයාලට කියනවා දෙකෙන් එකක්. ඉතින් guys මම ඔයාලට මුලින් එක්ස්ප්ලেইন කරා දෙකම නෑ කියලා. දෙකම නෑ කිව්වම අපි කියනවා neither no. දෙකම නෑ neither no. දෙකෙන් එකක් කියලා කියනවා either or. either or. බලන්න මේ එක්සැම්පල් එක. මට ඉරිදා නැත්නම් සඳුදා එන්න පුළුවන්. මට ඉරිදා නැත්නම් සඳුදා එන්න පුළුවන්. දැන් මේ කියන්නේ මොකද්ද? දවස් දෙකෙන් එකක් එන්න පුළුවන් කියලානේ කියන්නේ. දෙකෙන් එකක්. එක්කෝ ඉරිදා එන්නම්, එහෙම නැත්නම් සඳුදා එන්නම්. ඕගේ කතාවක් නේ කියන්නේ. ඒ කියන්නේ දෙකෙන් එකක්. දෙකෙන් එකක් යන අදහසෙන් අපි අදහස් මීන් කරද්දී අපි ගන්නවා either or කියන පාර්ට් එක. එතකොට either කියලා දක්වලා එක ඔප්ෂන් එකක් දක්වනවා. or වලින් පස්සේ අනිත් ඔප්ෂන් එක මෙන්ෂන් කරන්න ඕන. මට එන්න පුළුවන් කිව්වම කියනවා I can come. ඔන්න කියනවා ඉරිදා නැත්නම් සමුදා. I can come either Sunday or Monday. ඔයාලට තේරුණා නේද? I can come මට එන්න පුළුවන්. දවස් දෙකේ එකක්. either Sunday or Monday. බලන්න මේ එක්සැම්පල් එක. ඔයා එද්දී රයිස් නැත්තම් කොත්තු ගේන්න. ඔයා එද්දී රයිස් නැත්තම් කොත්තු ගේන්න. එක්කෝ රයිස් එක්කෝ කොත්තු. ඒ කියන්නේ දෙකෙන් එකක්. ඔය දෙකෙන් එකක් ගේන්න. ඔයා එද්දී කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ ඔයා එද්දී කියලා? when you come. ඔයා එද්දී when you come. rice නැත්තම් කොත්තු ගේන්න. ගේනවට කියනවා bring rice නැත්තම් කොත්තු. කොහොමද කියන්නේ? either rice or කොත්තු. දැන් මෙතන either කොත්තු or rice කියන්නත් පුළුවන්. ඉතින් මම මේ පාඩම යටතේ ගෙනෙන අවසාන එක්සැම්පල් එක තමයි බලන්න මම දක්වා තිබෙනවා එක්කෝ නිමල් නැත්නම් කමල් එන්න. එක්කෝ නිමල් නැත්නම් කමල් එන්න. ඒ කියන්නේ එක්කෝ කමල් එන්න එහෙම නැත්නම් නිමල් එන්න. දෙකෙන් එකක්. එහෙම නැත්නම් දෙදෙනාගෙන් එක්කෙනෙක්. දෙදෙනාගෙන් එක්කෙනෙක්. කොහොමද කියන්නේ? either Nimal or Kamal come. either Nimal or Kamal come. එතකොට මේ either කියන අදහසේ එක්කෝ යන අදහසක් තියෙනවා. මේ either කියන අදහසේ එක්කෝ ඒ කියන්නේ දෙකෙන් එකක් යන අදහස ඉම්ප්ලයි වෙනවා.